හෙලෝ ක්‍රොෂේ ගැන ඉගෙන ගන්න කැමති අයට මම අද මූලිකව මේක අවශ්‍ය වන්නේ මොනවද කියලා දෙන්න යන්නේ. ඉතින් ක්‍රොෂේ කරන ඔයාලට මුලින්ම ඕන වෙනවා වූල්. අත්‍යවශ්‍ය දෙයක් තමයි ක්‍රොෂේ නිර්මාණයකදී වූල්. ඉතින් මම මෙතන ඔයාලට පෙන්නන්නේ මේ වූල් බෝල කීපයක් කොහොමද අපි මේ වූල් අපේ නිර්මාණ වලට තෝරගන්නේ කියලා. ඒක අපි ගන්න වූල් බෝලේ මෙහෙම ලේබල් එකක් තියෙනවා. ඒකේ සියල්ලම සඳහන් වෙලා තියෙනවා. ඒ වූල් එකට අවශ්‍ය කරන ගෙතුම් කටුව සහ වූල් වර්ගය, ඒ වූල් වර්ගය හොදන්න පුළුවන්ද, අයන් කරන්න පුළුවන්ද යන ආදිය 3 ply, 2 ply වූල් මේ විදිහට අපි ගන්න වූල් බෝලේ එහෙම සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට අපේ නිර්මාණයන්ට අවශ්‍ය කරන වූල් වර්ගය මේ ලේබල් එක බලලා අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේම කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එකත් ඒකේ සඳහන් කරලා තියෙනවා. ඔන්න ඔය අයිරින් තමයි මේ වූල් වල ලේබල් සඳහන් කරලා තියෙන්නේ. ඊට අමතරව අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන දෙයක් තමයි ගෙතුම් කටු. ඉතින් ගෙතුම් කටුත් විවිධ ප්‍රමාණයන්ගෙන් තියෙනවා. ඔයාලා දකින්න ඇති කලින් වූල් බෝලේ වල ගහලා තිබ්බ ගෙතුම් කටුවේ ප්‍රමාණය. ඉතින් ඒ ප්‍රමාණය බලලා අපිට අවශ්‍ය කටුව තෝරගන්න පුළුවන්. ඉතින් කටුවේම ගහලා තියෙනවා කටුවේ සයිස් එක 2.5, 2.3.5, 4 mm, 5 mm යන ආදි වශයෙන් ඒකේ ප්‍රමාණයක් කටුවෙම ගහලා තියෙනවා. ඉතින් අපිට මේ විදිහට අපිට අවශ්‍ය කරන ගෙතුම් කටුවේ ප්‍රමාණය සහ අවශ්‍ය නිර්මාණයට ගැලපෙන ගෙතුම් කටුව අපිට තෝරගන්න පුළුවන්. අපේ නිර්මාණය අවසන් කිරීමේදී ඒක ටයි කරන්න අපිට මෙන්න මේ වගේ ඉදි කට්ටක් ඕන වෙනවා. කතුරක්, ස්කෙච් මාකර්ස් ඕන වෙනවා. ඉතින් මේ ටික තමයි අපිට මූලිකවම ගෙතුම් නිර්මාණයක් කරන්න අවශ්‍ය වන දේවල්. අපි ඊළඟ වීඩියෝෙන් බලමු කොහොමද නිර්මාණ කරන්නේ.